මුලින්ම සීනි 250යි, පාන් පිටි 250යි, ඇස්ට්‍රා 250යි, බිත්තර 5යි, වැනිලා, බේකින් පවුඩර් මේ ටික තමයි ඕනි. මේ කිලෝ එක කේක් එකකට අවශ්‍ය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇස්ට්‍රා ටිකයි සීනි ටිකයි එකට දාලා පැත්තකින් තියලා එහෙම ගහ ගන්නත් පුළුවන්. නැත්නම් මම පැත්තකින් තියලා ගත්තේ. ඊට පස්සේ මම පාන් පිටි 250ට දැම්මා බේකින් පවුඩර් තේ හැඳි 2මාරක්. ඒ කියන්නේ පාන් පිටි ග්‍රෑම් 100කට බේකින් පවුඩර් තේ හැන්දක් වෙන විදිහට තමයි දාගත්තේ. ඊට පස්සේ ඒක හොඳට 3 පාරක් 4 පාරක් වගේ හලා ගන්න. මොකද හොඳට මික්සුන් නැත්තම් බේකින් පවුඩර් තැන් තැන් වල හිටියොත් කේක් එක පිපෙනකොට එක එක තැන් තැන් වලින් පිපෙන්න ගන්නවනේ. හරි. ඊට පස්සේ ඇස්ට්‍රා ටිකයි සීන් ටිකයි හොඳට ගහලා ඒකට බිත්තර එක ගානේ එකතු කරගන්න. එක බිත්තරයක් දාලා හොඳට බීට් කරගෙන ඊට පස්සේ තව බිත්තරයක් ඒ විදිහට බිත්තර පහම එකතු කරගන්න. බිත්තර පහ එකතු කරගත්තට පස්සේ ওই විදිහට හරිම ලස්සන ක්‍රීම් එකක් වගේ බැටර් එකක් නේ තියෙන්නේ. ඒකට අපි පාන් පිටි බීටරේ පැත්තකින් තියලා පාන් පිටි ටික ටික එකතු කරලා එක පැත්තට කවලම් කරගන්න ඕනේ. කවලම් කරගෙන ක්‍රීම් එක වගේ හරිම ලස්සන බැටර් එක අවසානට හදාගෙන වැනිලා තේ හැන්දකුත් දාලා ඒකත් හොඳට කවලම් කරගෙන ඔන්න ඉතින් අපි නම් හදන්නේ බැටර් කට ගන්න. ඔන්න ඉතින් අපේ දෝණි බැටර් කට ගන්න තමයි යන්නේ. කොහොමද රසයිද? රහයිද? හා. ඔන්න ඉතින් බැටර් කට ගාලා අපිට පුළුවන් අපි අවන් කරන තැටියට තෙල් කඩදාසිය දාලා වටේට බටර් ටිකක් ගාලා මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 45ක් මම මේක බ්‍රේක් කරගන්නවා. බ්‍රේක් කරගෙන ඔන්න ඉතින් බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම බටර් අයිසින් එක හදාගන්න යන්නේ මේක මැද ලේයර් කරගන්න. බටර් ග්‍රෑම් 100යි මම ඇස්ට්‍රා ගත්තේ. ඇස්ට්‍රා ග්‍රෑම් 100ට අයිසින් සුගර් ග්‍රෑම් 300ක් දාලා හොඳට බීට් කරගන්න. ටික ටික අයිසින් සුගර් එකතු කරගන්න එකපාර නෙවෙයි. හොඳ ක්‍රීම් එකක් වගේ ආවට පස්සේ කේක් එක දෙකට කපලා අපිට පුළුවන් මැදින් අයිසින් ටික ගාලා අනිත් අට්ටුව තියලා ලස්සනට කෑලි කපාගෙන මෙන්න මේ වගේ රසම්ම රස බටර් කේක් එකක් බටර් ලේයර් කේක් එකක් ගෙදරින්දම්ම හදාගෙන රස බලන්න. ඔන්න ඉතින් රස බලනවා. කොහමද? රසයිද? හරි. ඔන්න ඔය විදියට ඔයාලත් හදලා බලන්න.